හායි යාළුවනේ අලංකාර YouTube channel එකෙන් අද වෙනස්ම විදිහේ වැදගත් වීඩියෝ එකක් ගේන්න හිතුණා. මොකද මේ මාස් කන්න පටන් ගත්තා වී වගාව සම්බන්ධව. මමත් අද කුඹුරට බැහැලා මේ වැඩේ කරගෙන යනකොට මට හිතුණා මේ සම්බන්ධ වීඩියෝ එකක් අරන් ආවොත් හොඳයි කියලා. මොකද මේ ගොඩක් දෙනෙක් වගාව අතෑරලා දාන මේක මේ වැඩි වියදමක් දරලා මේක සාර්ථක නැහැ කියන පදනම ඉඳගෙන. එතකොට මට අද කියන්න අවශ්‍යතාවය තියෙන්නේ අඩු වියදමක් දරලා වැඩි අස්වැන්නක් ගන්න කොහොමද කියන එක ඕගොල්ලොන්ට අරන් එන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ඒතර වීඩියෝ එකේ වැදගත්ම දේ මුල ඉඳලාම මේක කුඹුර හාලා මේවා කරලා එතන ඉඳලා අස්වැන්න ගන්න තාක්කල් යනකම් ඒ අවශ්‍ය දේවල් වීඩියෝ වලින් අරන් එන එක වැදගත් කියලා හිතන හින්දා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එතකොට මම මේකේ සම්බන්ධව අවශ්‍ය සියලු දේවල් එතකොට පොහොර යොදන ආකාරය, කෘමිනාශක යොදන ආකාරය, අවශ්‍ය වී ප්‍රභේදය ප්‍රදේශයට අනුව ගැලපෙන්නේ කොහොමද කියන එක තෝරා ගන්න කියන එක ඒ සියලුම දේවල් මම වීඩියෝ එකෙන් අරන් එනවා. මේ වීඩියෝ වල කීපයකින් අරන් එන්න වෙන්නේ. මොකද මම මේ පටන් ගත්තේ ඒක ලයිව්ම ඕගොල්ලොන්ට පෙන්වන්න අවශ්‍ය නිසා. ඒ හින්දා මේ අලංකාර YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දාලා මාත් එක්ක රැඳිලා ඉන්න channel එකේ මේ වීඩියෝ එක දිගටම බලන්න. මම මේකේ අවශ්‍ය කොටස් දැනට කරගන්න අවශ්‍ය කොටස් මම සාමාන්‍ය මූලික අධීරණ ටික මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒවා කරලා බලන්න සාර්ථකව කොහොමද අඩු වියදමක් දරලා වැඩි අස්වැන්නක් නෙලා ගන්න කියන එක ඕගොල්ලන්ට අවබෝධයක් ලැබෙයි. මොකද මේ ගොවිතැන කියන එක අද කාලේ මිනිස්සු පොඩ්ඩක් අතෑරලා දාන එක ඇවිල්ලා තියෙනවා. මොකද සමහරු කියන රැකියාවත් එක්ක ගොවිතැන කරන්න බෑ. එහෙම නැත්නම් වැස්ස නැහැ, වතුර නැහැ. විවිධ ප්‍රශ්න තියෙනවා. නමුත් මම මේක කියන්න හදන්නේ රැකියාවත් එක්ක ගොවිතැන කරන්න බෑ කියන එක බොරු කතාවක්. මොකද මමත් රැකියාවක් කරන ගමන් තමයි මමත් ඉන්නේ සතියන්තේ. ඒ සතියන්තේ ඇවිල්ලා තමයි මමත් මේ කුඹුර වැඩ කරන්නේ. මමත් දැනට අක්කරයක විතර ප්‍රමාණයක් කන්න මේ 4 වෙනි කන්න මේක කියන්න වැදගත්ම දේ තමයි. මොකද මම මුල්ම කළා මේ අක්කර කාලක විතර කොටසක්. ඒක සාමාන්‍ය අස්වැන්නක මම කට්ටියෙන් අහගෙන බලාගෙන තුන් උපදෙස් අනුව කරේ. ඊට පස්සේ දෙවෙනි කන්න කරා. ඒකත් ඒ වගේ කරේ. ඒක නම් සාර්ථක වුණේ නැහැ. ඒක ගියපු වියදම වගේ නම් කවුරුන. නමුත් ඒකෙදී පලිබෝධ හානි විවිධ හේතු මත ඒක විනාශ වෙලා ගියා. ඊට පස්සේ තුන්වෙනි කන්න මම හොඳට අධ්‍යයනය කරලා මගේ අර පෙර කන්නවල් දෙකේ අත්දැකීම් ඊට පස්සේ මම ඉගෙන ගන්න දේවල් දැනට ඒ සියලුම දේවල් කැටි කරලා ඉගෙන ගන්න දේවලුත් එක මම ගිය කන්න කරා. හිතුවට වැඩිය විශාල අස්වැන්නක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම සාර්ථකයි. ඒ හින්දා මට ඕගොල්ලොන්ටත් කියන්න අවශ්‍යයි කොහොමද රැකියාවක් එක්ක අපි කළමනාකරණය කරගෙන අඩු වියදමකින් රසායනික පොහොර අවම භාවිතයකින් කොහොමද වැඩි අස්වැන්නක් ගන්නෙ කියන එක. එහෙනම් channel එකත් එක්ක දිගටම වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මම ඔබට ඒ සියලු දේවල් අරන් එන්නම්. එහෙනම් බලමු කොහොමද දැන් මේ මූලික අධීර කරන්න කියන එක. මොන යාළුවනේ ඔයගොල්ලොන්ට පේන ඇති අර කෙරවලෙත් තව මාමලා දෙන්නෙක් වැඩ කරනවා නියර කොටනවා. එතකොට අපි මේ වී ගොවිතැනේදී ප්‍රධානම දේ තමයි අපි ඉස්සෙල්ලම බිම සකස් කරගන්න එක සහ මේකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න එක. ඒකෙදී අපි මුලින්ම කරන්න ඕනේ අපේ භාෂාවෙන් නම් ගැමි භාෂාවෙන් කියනවා මේකට වනාත් කොටනවා කියන එක. මේකෙදි වෙන්නේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේන ඇති මේ විශාල ගස් තියෙන කුඹුරු මැදි වල. ඊට පස්සේ කුඹුරු අයිනේ අර වගේ වැටවල් තියෙනවා. එතකොට අපි මේකෙදි කරන්නේ ඉස්සරලාම මෙන්න මේ තියෙන අතු ටික විශාල ගස් වල තියෙන අතු ඔක්කොම පෑහලා දාලා වැට අයිනේ හොඳට සුද්ධ කරලා ඒකට හොඳට හිරු එළිය වැටෙන ආකාරයෙන් මේක සකස් කරගන්න. මොකද හිරු එළිය අත්‍යවශ්‍යම කාරණයක් මේ වී වගාවේදී. හොඳට හිරු එළිය තියෙනවා නම් තමයි මේ වී වගාව සාර්ථක වෙන්නේ. එතකොට හෙවන වැටෙන ප්‍රදේශ තිබ්බොත් මේවට එන පලිබෝධ හානි, එතකොට ඒකේ අස්වැන්න ලැබීම පලිබෝධ හානි වැඩි නිසා මේවා විනාශ වෙන ප්‍රමාණය වැඩි. ඒ හින්දා අපි මුලින්ම කරන්න ඕනේ අවශ්‍ය පරිසරය ඒ විදිහට සකස් කරගන්න එක. අපි ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට නියරවල ටික සම්පූර්ණම සුද්ධ කරගන්න ඕනේ. නියරවල ටික සුද්ධ කරලා මේ ආකාරයට. මොකද තනකොළ වැවුනොත්
අපි මේවට යොදන පොහොර රසායනික ද්‍රව්‍ය සියලු දේවල් තනකොළ වලට ගියාට පස්සේ අර ගොයම් ගහට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ හින්දා අපි මේ ආකාරයට හොඳින් නියරවල් සුද්ධ පවිත්‍ර කරලා ඒ කියන්නේ නියර කොටනවා කියන නියර හොඳට සුද්ධ කරලා අපි මේ නියර හොඳට ඉස්සෙන්ද බැඳ ගන්න ඕනේ. මොකද ඊළඟ කාරණේ තමයි ඊගාවට අත්‍යවශ්‍ය දේ වතුර රඳවා ගැනීම සහ අපි මේ ඊගාවට වගාවට යොදන පොහොර වල තියෙන පෝෂක පදාර්ථ පෝෂණ ගුණය ඉවත් වෙලා යන්න ඉඩකඩ වැඩි. අපි මේ නියරවල් හරියට සකස් කරලා ශක්තිමත්ව බැඳලා තිබ්බේ නැත්නම් ඒවා ඊළඟ කුඹුරකට වතුරත් එක්ක ගහගෙන ගිහිල්ලා අපිට අවශ්‍යතාවය වෙන්නේ අවශ්‍ය ප්‍රතිඵලය අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒකට ඕගොල්ලන්ට පේනවා ඇති අන්න අර දුර මෙන්න මේ නියරවල් උඩ ගොඩ ගහලා තියෙනවා අර පිදුරු ගොඩවල් ගහලා තියෙනවා. මේ කරන්නේ මේ ඇවිල්ලා සමහරු කරන්නේ දැන් අර භූතයා ගහනවා කියලා කියන්නේ. එතකොට මේ භූතයා ගැහුවට පස්සේ සම්පූර්ණ කුඹුරේ තමයි මේකේ මේ තියෙන පිදුරු ඔක්කොම ඉතුරු වෙන්නේ. එතකොට වැඩි දිනෙක කරන්නේ මේක වියලි කාල ගුණයක් යටතේ ඊට පස්සේ සම්පූර්ණ මේකට ගිනි තියලා ඉවත් කරලා දානවා. සමහරු කරන්නේ මෙන්න මේ ආකාරයට දැන් හාලා තියෙන්නේ. මේ පිදුරු ඔක්කොම ගොඩ ගහලා මේවා වීරුණාට පස්සේ මේවා ගිනි තියලා දානවා. නමුත් ඇත්තටම මේ කියන්න ඕනේ භෝග වගාවේදී මල් හට ගන්න, පළ හට ගන්න, කරල් හට ගන්න, ගෙඩි හට ගන්න සහ අල එරෙන භෝග වගාවේදී අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පෝෂ්‍ය ගුණාංග පොහොර වර්ගවල තිබෙන්න ඕනේ. ෆොස්ෆරස් පොටෑසියම් කියන දේවල් වැඩිපුර තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ පිදුරු කියන දේ ස්වභාවිකවම මේ ෆොස්ෆරස් පොටෑසියම් බහුල වශයෙන් ලබා දෙනවා මේ වගාවන්න. එතකොට අපි මොකද කරන්නේ අර දෙන්න තියෙන පෝෂණ ගුණය ඒ අවශ්‍ය පොහොර දෙන එක ගිනි තියලා විනාශ කරලා දානවා. නමුත් මම නම් කරලා නැහැ. මේ බලන්න මම කොහෙවත් ගිනි තියලත් නැහැ. ගොඩ ගහලත් නැහැ. මම ඒවා ඔක්කොම හැවට පස්සේ ඒවත් එක්කම මේක දි รา පත් වෙන්න ඇරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මූලිකව මේකට අවශ්‍ය දේ. ඊටඟට මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ වලින් අරන් එන්නම් කොහොමද අපි මේ කුඹුර වපුරනකොට ඉදිරි සිද්ධාන්තය මොකක්ද කියනට. එතකොට ඒකට අවශ්‍ය වී ප්‍රභේද අපි ප්‍රදේශ අනුව ඒ කාල ගුණෙත් එක්ක ඒ කන්නත් එක්ක වී ප්‍රභේදයේ වැඩි අසන්නක් වෙන වී ප්‍රභේද තෝරගන්නේ කොහොමද කියන එක ඒවට යොදන පොහොර මං ඉදිරියේදී එන වීඩියෝ වලින් අරන් එන්නම්. එහෙනම් channel එක subscribe කරලා රැඳිලා ඉන්න bell icon එක click කරලා ඉදිරි වීඩියෝත් එක්ක මම වැදගත් වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඒකට කියන්න බැරි නම් මෙන්න මේ තියෙන උස් පැලක් ඒකේ දැන් නම් සෑහෙන දුරට කැඩිලා ගිහලා නගින ඉන්නේ මග අර කේ පොල් වතු වහල පේනවා ඇති. ඔය ගිය කන්නේ අපි මාවලා හදපු එකක් අලින්ගෙන් රැක ගන්න. ඉතින් වී වගේ ඒ වගේ දේවලුත් තියෙනවා. නමුත් මේක හරි සුන්දරයි. රැකියාවක් කරන අපට මානසික සුවය ගෙන දෙන දෙයක් තමයි මේ වගාව කියන දේ. ඒකට වගාවේදී තවත් දෙයක් කියන්න බැරුණා සැලකිලිමත් වෙන්න. මේකත් අපි දරුවෙක් හදන්නා වගේ කරන්න ඕන වැඩක්. ඒවා ආරම්භය සිට අවසානයේ දක්වා ලස්සනට රැක බලාගෙන අවශ්‍ය පෝෂණය, ජලය, ඒ සියලු දේවල් දීලා කරගෙන ගියොත් අපිට ඉතා වටිනා වැදගත් විශාල අස්වැන්නක් ගන්න පුළුවන්. හරියට මේ දේවල් බලලා කරුවොත්. එහෙනම් channel එකත් එක්ක රැඳිලා ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා. ඔන්න යාළුවනේ මං කිව්වේ මේ ගස් ඔක්කොම අතු ටික කපලා අයින් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ගස් වල අතු ටික කපලා අයින් කරා. මෙතන නම් මේ තියෙන්නේ මී ගහක්. මේ ගස් කපන්න හොඳ නැති ඉඳා මේ ගහේ අතු ටික එහෙම තියව. මොකද අපිට ඔක්සිජන් ලබා දෙන හොඳම ගහක් තමයි මී ගහින්ද ඒකේ අතු කපන එක නතර කරා.